කොහොමද ළමයි මැත්ත එක YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයාට අමාරුම අකමැතිම සබ්ජෙක්ට් එක මොකක්ද කියලා මම ඇහුවොත් ඔයා දෙන උත්තරය මොකක්ද? ගණිතය. හොඳයි. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ළමයි හැමෝම කියන පොදු අවවාදය තමයි ගණන් පුළුවන් වෙන්න නම් ගණන් ගොඩක් හදන්න ඕනේ කියන එකනේ. මම දන්නවා. ගණන් හදාගෙන යනකොට ස්ටක් වෙනවා නේද? ඊළඟ ස්ටෙප් එකට යන්න බැරිව අතරමං වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ ප්‍රශ්නය විසඳගෙන මැත් සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට. ළමයි ගණිතය කියන්නේ අපිට නොසලකා හරින්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඔයා මොන විෂය ධාරාවකින් ඉදිරියට ගියත් ගණිතය කියන දේ ඉගෙන ගන්නම වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රායෝගික ජීවිතයට පවා අපිට ගණිත දැනුම අත්‍යවශ්‍යයි. කඩේට ගියත්, යමක් හදන්න ගියත්, ඇඳුමක් මහන්න උනත් අපිට මේ දැනුම ඕනේ වෙනවා. ඉතින් ගණිතය කියන්නේ ස්කිල් එකක්, කුසලතාවයක්. ඒක ප්‍රගුණ කරන තරමට තමයි අපි දක්ෂයෙක් වෙන්නේ. මේ හැකියාව උපතින් කෙනෙක් ගෙනින්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. ඉතින් ළමයි, අපි මේ වීඩියෝ එකේදී ටිප්ස් 3ක් කතා කරනවා. මේ ටිප්ස් 3 හරියට ප්‍රැක්ටිස් කරොත් ඔයාට පුළුවන් මේ විෂය තුල දක්ෂයෙක් වෙන්න. ගණනක් හදාගෙන යනකොට උත්තරය එන්නේ නැහැ කියමු. වරි වෙන්න එපා. ඒ ගානට වඩා ලේසි ගණන් තියෙනවා. ඒව හොයාගෙන හදන්න. මෙහෙම කියන්නේ මම නෙමෙයි. Hungarian mathematician කෙනෙක් වෙන ජෝර්ජ් පොල්යා. If you can't solve a problem, then there is an easier problem you can solve. Find it. මේ concept එක මම practice කරන්න ගොඩක් හොඳ ක්‍රමවේදයක්. අමාරු සංකීර්ණ ගණන් හදන්න ගොඩක් ඵලදායක ක්‍රමවේදයක්. මොකද මැත්ස් වල සංකීර්ණ සංකල්ප නිර්මාණය වෙන්නේ සරල සංකල්ප එකතු වෙලා. ඔබට මූලික තියරි කොටස් හොඳින්ම වැටහි නොමැතිනම් සංකීර්ණ ගණිත ගැටලු විසඳීම කළ නොහැක. අමාරු ගානක් ලැබුණම කරන්න ඕනේ පොඩි කොටස් වලට වෙන් කරගෙන ඒ එක ගාන වෙන වෙනම විසඳලා තේරුම් ගන්න. මොකක්ද මේ කියන්නේ කියලා අපි උදාහරණයක් අරගෙනම පැහැදිලි කරගමු. හොඳයි ළමයි. බලන්න මේ ගාන දිහා. කළු පාටින් දීලා තියෙන්නේ. මේක වර්ගජ සමීකරණයක්. මේ සමීකරණය විසඳලා x වලගේ හොයන්න. ඉතින් මේක ටිකක් විතර සංකීර්ණ ගණිත ගැටලුවක්. අපිට අවශ්‍ය මූලික සංකල්ප මොනවද කියලා අපි ඉස්සරහට බලමු. භාග දැනුම. ඒ යටතේ පොදු හරය ගන්න විදිය ගොඩාක් පොදු ගුණාකාරය තෝරනවා. ඔය දැනුම අවශ්‍ය වෙනවා. ඊට අමතරව සද්දිශ සංඛ්‍යා දැනුමත් ඕන වෙනවා. බීජ ගණිතය, සාධක දැනුම, මෙන්න මේ මූලික දැනුම අපි තහවුරු කරගන්න ඕනේ. පොඩි ගණිත ගැටලු විසඳන්න මේ ටික කවර් වෙන. ඒක තමයි පළවෙනි ටිප් එක. හොඳට වෙලාව අරගෙන මනස නිදහස් කරගෙන මේ බේසික් තියරි කොටස් එකින් එක පැහැදිලි කරගන්න. ඉතින් අපි යමු දෙවෙනි ටිප් එකට. දැන් අපිට පුළුවන් අර අමාරු ගාන හදන්න. අපි ලබාගත් දැනුම භාවිතා කරලා සංකීර්ණ ගණිත ගැටලු විසඳියාව අපිට දැන් තියෙනවා. මෙතනදී මම මේ ගාන ලොකුවට පැහැදිලි කරන්නේ නැහැ. මොකද ළමයි මේ වීඩියෝ එකේදී මම සමීකරණ විසඳීම නෙමෙයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාග දැනුම, බීජ ගණිතය, සාධක මේ දැනුම භාවිතා කරලා අපිට පුළුවන් මේ සමීකරණය විසඳන්න. ඉතින් පිළිතුර විදියට එනවා x සමානයි 20 හෝ x සමානයි. ඉතින් මේ විදියට ගණන් හදාගෙන යනකොට අපිට තියරි අමතක වෙනවනේ. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට පොත බලලා හරි, ඉන්ටර්නෙට් සර්ච් කරලා හරි තියරි මතක් කරගන්න. ඒක තමයි අපේ තුන්වෙනි ටිප් එක. ඉතින් ළමයි මේ විදිහට ඔයා මාස කීපයක් වැඩ කරගෙන යනකොට ඔයාටම වෙනසක් වෙන්නේ. ඔයාගේ මැත් ස්කිල් එක වැඩි වෙනවා. ඕනෙම ගණනක් විසඳන්න ඔයාට හැකියාවක් ලැබේ. හැබැයි උනන්දුවෙන් වැඩ කරන්න ඕන. මේ කියපු දේවල් හරියටම කරන්න ඕනේ. ඔයාට පුළුවන් මේ විෂය ඇතුලේ දක්ෂයෙක් වෙන්න. මම ඔයාට සුබපත්. එහෙනම් ළමයි, ඉහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.